ඉතින් ඔන්න අපි දැන් අපේ තියෙන දෙවෙනි ගේම් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ ගේම් එක නම් හරි ෂෝක් ගේම් එකක්. මම හිතන්නේ කට්ටියට බොහොම සන්තෝෂ හිතෙන හොඳ ෆන් එකක් ගන්න පුළුවන් ගේම් එකක්. ඔව් නෑ බෑ. මතකයිනේ? අපි ඉස්සර ගුවන්විදුලි සංස්ථාවේ ඇහුවා ඔව් නෑ බෑ කියලා. මේක අපි නැවත වාරයක් කරන්න ඕන කියලා හිතුවා. ඉතින් ලකී 6 වැඩසටහනේ අපි කණ්ඩායම් A එකේ තෝරගන්න ඕන කවුද මේ තරඟට ඉදිරිපත් වෙන්නේ කියලා. එතකොට කණ්ඩායම් B එකේ කට්ටියට පුළුවන් නෑ. ඔයගොල්ලෝ තමයි මෙයත් එක්ක කතා කරන්න ඕන. තුන් දෙනාටම කතා කරන්න පුළුවන්. කණ්ඩායම් මේකෙන් තෝරගන්න ඕන කවුද මේකට ඉදිරිපත් වෙන්නේ කියලා. එයාට පමණයි මේගොල්ලෝ අහන දේවල් වලට උත්තර දෙන්න පුළුවන්. කවුද තෝරගන්නේ ඔය? මෙතුම පළවෙනි තැන පළවෙනියා. මම හිතුවේ දුවට දෙන්න. ඈ? දුව. එයාට පළවෙනියෙන් දුවට දෙන්න මම බැලුවේ මේ. මොකද නෑ එක පැත්තකට එක අවස්ථාවයි තියෙන්නේ. කමන්නේ අපි දුවට දෙන්න. මේ තරඟේ එක අවස්ථාවයි තියෙන්නේ මේ පැත්තට එක අවස්ථාවයි තියෙන්නේ. දෙමු අපිට ලේසි යාව බලමු යාව වල විතර තරම් ලේසි. සුසිලාක්කත් හැබැයි උත්තර දෙන්න හරි දක්ෂයි නේ. ඔය හිනාවෙන්ම තියෙනවා උත්තරය දෙන්න පුළුවන් කියලා. නෑ අපි තප්පර 10යි දෙන්නේ. තප්පර 10ක් ඇතුළත තෝරගන්න ඕන. තප්පර 10යි. අපේ ඔව් නෑ බෑ තරඟේ පළවෙනිම තරඟ වදින්නේ සුසිලා මහත්මිය. මේ පැත්තෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. විනාඩියක පමණ කාලයක් තියෙනවා. ලෑස්තිද? 3 දෙනාම විනාඩියක් තියෙනවා. අපේ නිෂ්පාදක මඩුල්ල ලෑස්තිද දන්නේ නැහැ වැඩේට. මම හිතා ලෑස්ති ඇති. හරි. ඔන්න 1 2 3. මොකද්ද? ප්‍රශ්න ගන්න මොකක්ද? නෑ ඔව් නෑ බෑ තරඟේ. පොඩ. ඔයගොල්ලෝ අහන්නේ ඉතින් සුසිලා කොහොමද වාපත් කෑවද? අනේ පොඩ. ලෑස්තිනේ? අපි ලෑස්ති. ලෑස්ති සුසිලාක්කා? හරි. 1 2 3. සුසිලක්කා මේ සාමාන්‍යයෙන් අඳින්න කැමති රතුමද මම කීප විටක්ම දැකලා තියෙනවා. හැම පාටක්ම. ඒ කියන්නේ මොකද්ද වැඩියෙන්ම කැමති පාට? මේ ලැබෙන ඕනම පාටක්. හරි පාටක අවුලක් නැහැ. ඔයාලට මොන පාටක් ලස්සනයි නේද? Thank you. දැන් සිංහල භාෂාවෙන් කතා කරන්න. බොහොම ස්තුතියි. තනියම නෙමෙයි නේද? මහතත් එක්ක නේද? හැමදාම කරන්නේ ඒද? නෑ දවසක් රංගපාතියව ගන්න බෑනේ. මට පැහැදිලි නෑ. තරගේ ඉවත් වෙනවා. ඔය අවස්ථාවේදී කන්නා මේකේ සුසිලා මාත්‍ය පැහැදිලි නැතිකම නිසා තරගෙන් ඉවත් වෙනවා. ඔව් මම හිතන්නේ මින් පස්සේ හොඳට පැහැදිලි කරගෙන මේ වගේ තරඟ සහභාගී වෙන්න ඕන. කැමතිද කාමද තෝරගන්නේ? අපි තුන් දෙනාම ලෑස්ති. මට තරඟ වදින්න ඕනේ මේ චන්දන මල්ලිත් එක්ක. එහෙම බෑ මේ පැත්තෙන් මම කියන්න ඕනේ. එක්කෙනයි. තෝරගන්න ඕන. මම තෝරන්නේ එයාව තමයි. මම කියනවා මේ හොඳ කතිකෙක් කියලා මෙයාට දෙමු අපි. හොඳයි. ආන්න බලන්න. හරි. ඔන්න එන තරගේ පාටම් ගන්න යන්නේ. 1 2 3. කොහොමද ලංකාව ගැන මොනවද හිතෙන්නේ ආව ගමම? ලංකාව ගැන ගොඩක් දේවල් හිතනවා. මොන වගේ දේවල්ද හිතෙන්නේ? ඒක මෙතන කියන්න අමාරුයි. එච්චර අමාරුද ලංකාව ගැන කියන්න? ලංකාව ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවානේ. ඒකයි අමාරු. ශ්‍රී ලාංකිකයෙක් නේද? මම ශ්‍රී ලාංකිකයෙක්. කන්න කැමති? කන්න ඕන කෑමක් කැමති. ඕනම දෙයක්? ඕනම කෑමක් මම කන්න කැමති. අඳින්න මොන වගේ දේවල්ද කැමති? අඳින්නත් ඕනම ඇඳුමක් අඳින්න කැමති. කසාද බැඳලාද? කසාද බඳින්න බලාපොරොත්තුවක් තියෙනවා. එහෙමද? කොයි වගේ කෙනෙක්ද තෝරාපත් කරගෙන ඉන්නේ? ඔබ වගේ කෙනෙක් තමයි තෝරාගෙන ඉන්නේ. මං වගේ කෙනෙක්? ඔයා වගේ කෙනෙක්ට තමයි කැමති. මං වගේමද? ඔයා වගේම කෙනෙක්ට තමයි කැමති. එකපාර තුන් පාරක් කිව්වා එක වචනේ. නෑ ඒක කියන්න ඉතින් එකම ප්‍රශ්නේ අහනකොට තුන් පාරක් නේ. එහෙමද? මේ දැන් යන්න බලාපොරොත්තුවක් නැද්ද? යන්න බලාපොරොත්තුවක් තියෙනවා ලබන සතියේදී. කායිකලද? තනියම තමයි යන්න ඉන්නේ. මේ රූපෙත් එක්ක බලනකොට මට මං හරි කැමති වුණා මේ රංගපාන්න කැමති නැද්ද? මම රංගපාන්න කැමති. කැමති? බොහොම කැමති රංගපාන්න. එතකොට මේ දැන් ඉන්නේ කොහෙද? මම ඉන්නේ මත්තේගොඩ. මත්තේගොඩ? මම ඉන්නේ මත්තේගොඩ. මත්තේගොඩ? මත්තේගොඩ නගරේම ඉන්නේ. එතකොට ඩුබායි ඉන්නවා කිව්වේ? ඩුබායිත් ඉන්නවා මත්තේගොඩත් ඉන්නවා. එතකොට මේ හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ වුණාට මට කියවන්න මෙයා කසාද බැඳලායි කියලා. මම කසාද බැඳලා කියලා තියෙනවා නම් ඒක දුෂ්‍යමාන ආරංචියක්. හරි මේ වෙලාවේදී ජයග්‍රහණය කරනවා අපේ ජනක කණ්ඩායම් B කණ්ඩායම. මම හිතන්නේ අපේ සුසිලා මහත්මිය ඔය වගේ ප්‍රශ්න අහලා මම හිතන්නේ මේ වගේ තරගකාරයෙක් තරද්දන එක ලේසි නෑ.